ආයුබෝවන් ළමයි. අයිබෝවන් සර්. ආයුබෝවන් සර්. අයිබෝවන් සර්. ළමයි අද අපි රට ගැන කතා කරමු. සර් මොන රටාද? පුතේ ශාන්ත. ඔව් සර් කියන්න. එන්න නැතුව හිටපන් ඕයි. හරි. පුතේ අපි අද කරන්න යන්නේ වැල් රටා ගැන නෙවෙයි වාක්‍ය රටා ගැන. තේරුණාද? වාක්‍ය රටා ගැන. හරි. ඔබ හිතුවද මේක බස් එකක් කියලා? හරේ බරේ ගන්නෙ? නෑ සර්. දැන් ගණන් ගොම්බලගේ පොත් එක. A few moments later. හරිද ළමයි? මම දැන් කියා දීපුව මතකෙදිනේ? එහෙනම් කසුම් පුතා කියන්න බලන්න පුතා හැමදාම කරන දෙයක් ගැන. හා සර්. මම පාසල් යමි. බොහොම හොඳයි කසුම් පුතා. thank you සර්. කොහොමේ අපේ අනිල් පුතා? අපි ඉන්න සර්. හරි අනිල් පුතා. කියන්න බලන්න පුතා මට හැමදාම කරන දෙයක්. මම පාඩම් කරමි. හොඳයි පුතා. බොරුවක් උනල් ලස්සනට කිව්වනේ නේද? ඒකනේ සර්. හරි. අපි දැන් වෙනස් වාක්‍යයක් අහලා බලන්න යන්නේ. ශාන්ත පුතා, ඕස කියන්න. ශාන්ත පුතා මට කියන්න බලන්න සීනිදාල වාක්‍යයක්. අයියෝ සර්, ඕවත් වාක්‍යද? කියපේ වාන්නේ න. මම තේ එකක් හැදුවෙමි. ඕයි කොයකෝ සීනි? ඉතින් සර් තේකට දැම්මනේ සර්. බෝ හදන්න බෑ බෝ. ඒක ඇත්ත සර්, ඒක ඇත්ත. that's right. අදලා පන්ති ඉවරයි. ගෙවල් වලට පද. ආයෙ බෝවත්.